සුබම සුබ ලස්සන දවසක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මිහින්තලාවෙන් හඬ. එවනම් මේ මිහින්තලාවෙන් හඬ කියන මේ channel එක බිහි වෙන්නම හේතුව තමයි අයුක්තිය සාධාරණ වෙනුවෙන්. ඒ වගේම මේ උතුම් මිහිඳු මහරහතන් වහන්සේ වැඩි බුදුදහම පතුරපු ලංකාදීපයට මිහින්තලාව මුදුන් මල්කඩ ගෞතම බුදුන්ගේ බුදුදහම බුදුදහමේ විනාශය හටගන්නේ සංඝයා වහන්සේලා විසින්මයි කියන එක බුදුරජාණන් වහන්සේ පවසලා තිබෙනවා. ඉතින් මේ මිහින්තලාවේ බෞද්ධ ජනතාවට සිදුවෙන අකටයුතු සහ දුසීලකම් සම්බන්ධව කතා කරන එකම channel එක තමයි මිහින්තලාවෙන් හඬ. එහෙමනම් මම බොහොම කාර්මික ඉල්ලීමක් කරනවා මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, comment කරන්න, like කරන්න, අදහස් දක්වන්න කියලා. හොඳයි. අද මම ඉදිරිපත් කරන්න යන්නේ තවත් එක් කාරණාවක් සම්බන්ධව. මම මීට කලින් අවුරුදු ගණනාවකට කලින් මේ මිහින්තලා පූජා භූමියේ සිදුවෙන මේ අකටයුතු සම්බන්ධව බෞද්ධ ජනතාවටත් ප්‍රදේශීය ජනතාවටත් ඒ වගේම රාජ්‍ය නිලධාරීන්ට වෙන අකටයුතු සම්බන්ධව මම කතා කරලා තියෙනවා. ඒ සම්බන්ධව මම කතා කරපු පළවෙනි කාරණාව තමයි මේ පොලිස් කාන්තාවක් සම්බන්ධව මිහින්තලා පූජා භූමියේ ආරක්ෂාවට යොදවලා හිටපු පොලිස් කාන්තාවක්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලලා අඩත්ටම් කරලා අවසානයේදී ඒ පොලිස් කාන්තාව අකමැති වුණු නිසා ඇයගේ රැකියාව පවා අවුරුදු එකමාරකට නතර කරන්න මේ සිද්ධාස්ථානයේ තියෙන බලය පාවිච්චි කරමින් චීවරධාරිය කටයුතු කරා. ඒ සම්බන්ධව මම කතා කරලා තියෙනවා. ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 2023 දී පැමිණිල්ලකට එම කාන්තාව ගිහිල්ලා කට උතර දීලා තියෙනවා. හැබැයි අදටත් මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ වත්මන් නිලධාරීන් යටතේ අපි හිතනවා ඒ සම්බන්ධව වහාම පරීක්ෂණ ආරම්භයි කියලා. අපි බලාපොරොත්තු වෙනවා පරීක්ෂණ කරයි කියලා. ඒ වගේම තමයි මේ මිහින්තලා පූජා භූමියේ ආරක්ෂාවට යොදලා හිටපු නාවික බටහින් 30 දෙනෙක් යොදවාගෙන සමාජයේ සාමාන්‍ය පුරවැසියෙකුට පහර දීම හා පැහැරගෙන යාමට තැත් කිරීම සම්බන්ධව ප්‍රසිද්ධ මාධ්‍යවල පවා මේ සිද්ධිය ගියා. ඒ සම්බන්ධව මේ වෙනකොට මානව හිමිකම් කොමිසම් සභාවේ පැමිණිල්ලක් විභාග වෙනවා. අදටත් සාධාරණයක් වෙලා නැහැ. ඒ වගේම තමයි මේ සිවිල් ආරක්ෂක බටහින් යොදාගෙන මේ කටුසෑය කියන පූජා භූමියේ කසන පොල් ටික එකතු කරන් ගිහිල්ලා මේ සිවිල් ආරක්ෂක බටහින් 4 දෙනෙක් යොදවාගෙන පොල් කපලා පොල් වේලන ඒ සිද්ධියක් ගැන පැමිණිලි කරලා තියෙනවා. අදටත් ඒ සම්බන්ධව කිසිම පරීක්ෂණයක් පවත්වලා නැහැ. එහෙමනම් මෙන්න අද මම ඉදිරිපත් කරනවා මේ පූජා භූමියට ආරක්ෂාව මදි, බටපිරිස් මදි කියලා මේ ප්‍රධානියා නිතරම මාධ්‍යවල බෙරිහන් දෙනවා ආරක්ෂාව මදි කියලා. නමුත් මෙන්න මේ පොලිසියේ 30 දෙනෙක් යොදවලා ඉන්නවා මේ මිහින්තලා පූජා භූමිය ආරක්ෂාවට කියලා. නමුත් එතන සිදුවන්නේ මොකද්ද කියලා මෙන්න මේ එතන සේවය කරපු සාජන්වරයෙක්ගේ ප්‍රකාශය මම අද ඉදිරිපත් කරනවා. අද මේක ලෝකයකටම දකින්න අවශ්‍යයි. මෙන්න මේ ජනතා බදු මුදල් වලින් වැටුප් ගන්න පොලිස් දෙපාර්තමේන්තුවේ ජනතාවගේ ආරක්ෂාවට ඉන්න පොලිස් දෙපාර්තමේන්තුව මේ වගේ ප්‍රසිද්ධ සිද්ධාස්ථාන වලට දීලා ඒ සිද්ධාස්ථාන වල බැල මෙහෙවරකමට මේ පොලිස් නිලධාරීන් යොදවා ගන්න හොඳම සාක්ෂියක් තොරතුරක් මට ලැබී තිබෙනවා. මා මේ ප්‍රකාශය කරන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය පොලිස් අමාත්‍යවරයාගේ හා පොලිස්පතිතුමාගේ අවධානයටයි. ඒ වගේම රටේ බුද්ධ්‍යංශ තියෙනවා. විවිධාකාර බුද්ධ්‍යංශ තියෙනවා. ඒ බුද්ධ්‍යංශත් මේ ගැන විමර්ශනයක් කරන්න. මම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වශයෙන් මට ලැබෙන තොරතුරු තමයි මම මේ සමාජගත කරන්නේ. මගේ ඩියුටිය මේක සමාජගත කරන එක. ඔබගේ යුතුයකම මම පොලිසියවත් CID එකේවත් බුද්ධ්‍යංශයවත් නෙවෙයි. ඒ අදාළ අය මේ සම්බන්ධව වහාම ක්‍රියාත්මක වෙලා මේ ගැන සොයා බලන්න. මේ මා කරුණු ගණනාවක් වුණා. මේ කරුණු ගණනාවටම මේ වෙනකම් විමර්ශනයක් පවත්වලා නැහැ. ඒ තමයි මේ සිද්ධාස්ථානයේ තියෙන ධනය, බලය, ප්‍රසිද්ධත්වය පාවිච්චි කරමින් මේ වගේ දුසීත වැඩ කරන මේ වනචාරී චීවරධාරී. හරිද? මට හැඟෙන්නේ නැත්තම්, මට දැනෙන්නේ නැත්තම්, මට ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ නැත්තම් මම ඒ චීවරධාරියට පුදන්නේ නැහැ. එහෙමනම් මෙන්න අපි මේ හඬපටය එම ස්ථානයේ වැඩ කරපු සැරෙන්වරෙක්ගේ දුප්පර කතාවක්. මේ කතාව අහලා උන්ට කමන්නේ අංගල පියහන් ඔය කැන්ටින් කරපුද කියනවා. මට කියනවා එපා කැන්ටින් කරන්න. එයා එතන රැඳෙන්න ඕනවට හාමුදුරුවොත් එක්ක යාප්පු ඉන්නවා. ඊටසේ මාව දැම්ම බෑගුවට පස්සේ කපත්තු කවුන්ටර් එකට. අපව කට ගහන්න කට ඒ ගෙවල් දොර බේරලා. ඊට සපත්තු කවුන්ටර් ළඟ ඉන්නවා. දැන් පුටුවක් තියාගෙන වාඩිලා.
ඊට පස්සේ සෝමේයා කැම කන්න ගිය වෙලාවට අපත් කවුන්ටරේට දාලා දෙන්නේ රවට්ටුව බලා ගන්න රුපියල් 20යි රුපියල් 100 දුන්නොත් ඒක ඉතුරු සල්ලි දෙන්න ඕනේ ඉතුරු 80 මට ඒක හරියන්නේ නැහැ. අක්ක සෝමේ මට හරියන්නේ නැහැ හාමුදුරුවෝ කිය මම අපත් බලා ගන්න ඇවිල්ලා නැහැ නේ ඉතුරු සල්ලි දෙන්න යා තමයි මට වැඩක් නැහැ. ඒක සෝමේයා හාමුදුරුවෝ කියලා අපත් කවුන්ටරේ ඊට පස්සේ මැදමලුවට දැම්මා. මැදමලුව දැන් මං ඉන්නවා. මැදමලුවේ ඉන්නකොට දවසක් උපරතනාන්දර කියලා නාල්කාන්දර රතගාලට යන්න කියලා අංගව උපරතනාන්දර මම දැන් ගයිඩ්ලත් එක්ක බයිනවා උන්ට එන ගහන්න මාව තනින් ගන්න මාවද කරනවා කියලා මං කෙලිම වාචුමත් හම්බෙන්නා සර් කැන්ටිම කරන්න කිව්වා බීම කඩලා දෙන්න කිව්වා සල්ලි ගන්න කිව්වා මගේ තන ටිකට් නැහැ බෑග් එක සපත්තු කවුන්ටරේ ළඟට දැම්මා මං එතනත් බෑග් එක ඉතත මැදමලුවට දැම්මා මං එතනත් කචල් ඊට මාව රතගාලට දැම්මා මට සර් පන්සලේ ඉන්න අනේ පියසන්ත එක එකගේ ඇටවලි කන්න දෙමින් පොඩි ඉල්ලෙන් පොලිස් කාර්යයෙන් බෝඩ් පොලිසියට ගියා ඉතින් මම පෙන්ෂන් එක කල් මිලිටරි පොලිසියට ගියා ඔක තනිකර විශ්වාසකාරයෙක් නෙසුරු දෙන්නට ඕක රුපියලක් තුනක් ඉවෙන් ගන්න බිම වැටුණොත් ඒ තරම් මල පෙරේතෙක් කාලා කන්නේ අපි පී ගෑනු තියාගෙන ඔය සාජල්ලා දෙන්නෙක් ඉන්න දෙන්නෙක් තියාගෙන තව කියන්නේ තනිකර නීති විරෝධී සාජන් බණ්ඩාරයි සාජන් ඒක නෑ මුස්තරි කැමති හයට ඕසි ඒක කණ්ඩ හම්බෙනවා හොඳට පැහැදිලි වැසේ ඇහෙන්නේ නැති මේ සාජන්වරයා කෙනෙක් එක්ක කියනවා මේ සිද්ධිය. ඔහුව ආරක්ෂාවට කියලා අරන් ගිහලා මේ හින්තලාවේ පූජා භූමියට ඒ බාර ප්‍රධාන හාමුදුරන් වහන්සේ ඔහුව කැන්ටිමේ බීම කඩන්න දැම්මා. යුනිෆෝම් එකක් ඇඳගෙන කැන්ටිමේ බීම කඩන්න බැරි හින්දා ඒක බෑ කිව්වට පස්සේ මෙයාව දැම්මලු සපත්තු බලා ගන්න. ඔබට ඇහෙන්න සපත්තු බලා ගන්න දැම්මලු මේ යුනිෆෝම් අඳින පොලිස් නිලධාරියාව සපත්තු බලා ගන්න. එතනදි මොහු බෑ කිව්වහම මොහුව දැම්මලු රතගාලට. රතගාලේ ටිකට් කඩන්න පොලිස් නිලධාරියාව පාවිච්චි කරාලු. එතනදිත් ඔහු බෑ කියලා ගිහලා තමන්ගේ පොලිසියේ ස්ථානාධිපතිට කිව්වහම කොන්ද පණ තියෙන ස්ථානාධිපති කෙනෙක් ඉඳලා තියෙන්නේ කතාව ඔබට ඇහෙන්න ඇති. මේ යුනිෆෝම් එක 62 කතාවක් කියනට ගමන කතාවක් කියනවනේ. එහෙම කියපු ඒ OIC මහත්තයාට රෙස්පෙක්ට් කරනවා. අන්තිමේදී ඔහු පෙන්ෂන් යනකන් ඉතින් හිටියා. ඒ වගේම සාජන්වරු දෙන්නෙක්ගේ නම් ප්‍රකාශ කරලා කියනවා ඒ දෙන්න තමයිලු පන්සලේ උයන්නේ කියලා. ඒ කියන්නේ මේ පන්සලට දාන ලැබෙන්නේ නැහැ නේ. මේ ගම් වල මිනිස්සු දාන දෙන්නේ නැහැ මේ පන්සලේ තියෙන අපහැදිලිකම නිසා පන්සලේට දාන හම්බෙන්නේ නැහැ. නමුත් හාමුදුරුවන්ට සහ ඇබිත්‍යයන්ට සහ රියදුරන්ට සහ ඔය ප්‍රසිද්ධ සිද්ධාස්ථානයේ ආවදේව ගැලිම පහදිලි භාෂාවෙන් කියන පක්කාලි වැඩ කරන පිරිසක් ඉන්නවනේ. අන්න ඒ පිරිසට කණ්ඩ දෙන්න උයන්නේ මේ යුනිෆෝම් එක ඇඳගත්ත සාජනවරු දෙන්නේ. මේ හඬපටය තියෙනවා. මට හඬපටය දෙන්න පුළුවන් අවශ්‍ය ආයතන වලට. ඒ වගේම අදාළ පුද්ගලයන්ගේ නංගන් කියනවා ඔන්න පරීක්ෂණ පවත්වන්න. රාජ බුද්ධ්‍යංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිසිය. මේ සියලු ආයතන මේකතු වෙලා මේවා ගැන සොයා බලන්න. මේ නිලධාරි පව් යුනිෆෝම් එකක් ඇඳගෙන ජනතා බදුන් දර වලින් පඩියක් අරගෙන රටේ ජනතාවට සේවය කරන් තියෙන පොලිස් දෙපාර්තමේන්තුව මේ කසකඩයන්ගේ මේ දුසීලයන්ගේ මේ චිවර රඳවනයන්ගේ ආවතේ වලට ලක් වෙලා තියෙනවා. තව අපි ගාව තියෙන තොරතුරු පොලිසිය නිලධාරිලව්ව බල්ල පවනවලු. හරි දුක හිතෙන කතන්දර ගොඩක් මේ තැන්වල තියෙනවා. එහෙමනම් ඔන්න පොලිස්පතිතුමනි, වත්මන් පොලිස්පතිතුමනි, ආරක්ෂක අමාත්‍යතුමනි, පොලිස් ඇමතිතුමනි මේ ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්න. මේ වගේ අකටයුතු කම් කරන ප්‍රසිද්ධ සිද්ධාස්ථාන වලින් මේ අය ඉවත් කරගන්න කියලා මිහින්තලාවෙන් හඬක් ඉල්ලීමක් කරනවා. ඉතින් රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ මේ වීඩියෝ එක බලන්න, මේකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මේවා දකින්න තරමට තමයි මේ අදාළ බලධාරීන්ගේ ඇසරෙන්නේ. එහෙමනම් මෙන්න මේ මිහින්තලා පූජා භූමියේ මිහින්තලා රජමහා විහාරයේදී පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන් අවභාවිතා කරන එක වහම නවත්තන්න අවශ්‍යයි. මේ ජනතාවගේ බදු මුදල් වලින් මේ අය නඩත්තු වෙන්නේ. මේ අය පන්සල් වලට අවශ්‍ය නැහැ. පන්සල් වලට ආරක්ෂාවට කියලා අරගෙන තියෙන පක්කලිකම් සියල්ල කරගන්න තමයි මේ ආරක්ෂාව කියන්නේ. එහෙමනම් අපි බලාපොරොත්තු වෙනවා මේකට වහාම ක්‍රියාත්මක වෙයි. පොලිස් අමාත්‍යවරයාත් පොලිස්පතිතුමාත් වහාම මේ ගැන ක්‍රියාත්මක වෙන්න. ගිලෙන මින්තරයි මඩ.